සම්මා සම්බුදු සරණයි. කන්‍යා ලග්න හිමි ඔබගේ පෙබරවාරි මාසයේ ලග්න පලාපලයි මම ඉදිරිපත් කරන්නේ. පෙබරවාරි මාසේ ගත්තහම 2026 දෙවැනි මාසේ අද වෙනකොට 2026 ජනවාරි 21 වෙනිදා තමයි මම මේ වැඩසටහන කරන්නේ. මොකද අපි කලින් කරොත් යම් කෙනෙක්ට දෙයක් දැනගෙන ඒ අනුව වැඩ කටයුතු කරගන්න පුළුවන් එකක්. මටත් අනිත් එක පහසු වෙලාවල් වලට තමයි මට දැන් වැඩසටහන් කරන්න වෙලා තියෙන්නේ. මගේ කාර්යබහුලත්වයත් එක්ක එකක්. එතකොට දැන් කන්‍යා ලග්නය ගත්තම ඔබට පෙබරවාරි මාසේ කියන්නේ 2026 වර්ෂයේ දෙවැනි මාසේ. එතකොට බුධ තමයි ඔබගේ ලග්නාධිපති. අපි මුලින්ම බුධ ගැන බලන්න ඕනේ. වගේම තමයි අනිකුත් සියලුම ග්‍රහයින් ගැන ගමන් කරන ග්‍රහයින් ගැන ග්‍රහ ගෝචරයන් බලන්න ඕනේ. කොච්චරක් දුර ගමන් කළාද, කුමන රාශියේද ඉන්නේ, අංශක කීයේද ඉන්නේ, මොන නැකතේද ඉන්නේ, කාටද දෘෂ්ටි දීගෙන ඉන්නේ, මේ සියලුම දේවල් බලලා තමයි අපි පලාපල කතා කරන්න ඕනේ. එතකොට මේ ග්‍රහයින් සියලු දෙනාම ගැන කතා කරන අතරතුරේ සඳු ගැනත් අපි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. ඒක නිසා සඳුටත් විශේෂ අහිතියක් තියෙනවා. විශේෂයෙන්ම වෙන මේ ගැන කතා කරන්න. එතකොට දැන් අපි බලමු කොහොමද කියලා ඔබගේ මේ ග්‍රහයින් ගමන් කරන ආකාරය. පස්වැන්නෙත් හයවැන්නෙත් තමයි ඔබගේ ග්‍රහයින් වැඩිපුරම ගමන් කරන්නේ. චතුර්මහා ග්‍රහ යෝගයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. සමාන්තරව ගමන් කරනෝ පස්වැන්නෙත් හයවැන්නෙත්. කලින් මාසේ හතරවැන්නෙත් පස්වැන්නෙත් ගමන් කරා. නමුත් මේක කලාතුරකින් තමයි මේ චතුර්ග්‍රහ යෝග පංච මහා ග්‍රහ යෝග පිහිටන්නේ. මොකද ඒකට හේතුව වෙනත් දවස් වලට සමහර වෙලාවට රවි ග්‍රහය පවාම බුධගෙන් ටිකක් වෙනත් රාශියක ඉන්න එක කිට්ටුව වුණත් ඒ වගේම තමයි කුජ සිකුරු කියන ග්‍රහයින් වෙන වෙනම දුරස්වත් පිහිටන. එතකොට දැන් මේ මාසවල සමාන්තරව තමයි ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ. එතකොට රවි කියන ග්‍රහය මකර රාශිය තමයි ඔබගේ පස්වැන්න. රවි මකර රාශියේ අංශක 17යි කලා 55 ගමන් කරනවා. 12 වෙනිදා දක්වා තමයි මකර රාශිය ගමන් කරන්නේ. ඊට පස්සේ 13 වෙනිදා ඉඳලා කුම්භ රාශිය ගමන් කරනවා. රවි සුවන දෙනට සියාවස කියන නැකැත් තුනේ තමයි ගමන් කරන්නේ. සඳු කුජ රාහුට හිමි නැකැත්වල. කුජ මකර රාශිය අංශක 12යි කලා 31 දක්වා ගමන් කරලා තිනවා. පෙබරවාරි 1 වෙනිදා වෙනකොට 23 වෙනිදා දක්වා මකර රාශිය ගමන් කරනවා. 24 සිට කුම්භ රාශිය ගමන් කරනවා. සුවන දෙනට සියාවස කියන නැකැත් තුනේ තමයි ඉන්නේ. සඳු කුජ රාහුට හිමි නැකැත්වල. බුධ මකර රාශිය අංශක 25යි කලා 17 දක්වා ගමන් කරලා තිනවා. 1 වෙනිදා වෙනකොට 3 වෙනිදා දක්වා බුධ ගමන් කරනවා මකර රාශිය. 4 සිට කුම්භ රාශිය ගමන් කරනවා. නැවතත් 26 වෙනිදා බුධ වක්‍ර ගමනේ පසුපසට ගමන් කරන. එතකොට දෙනට සියාවස පුව පුටුප කියන නැකැත්වල තමයි ඉන්නේ බුධ. කුජ රාහු ගුරුට හිමි නැකැත්වල. ගුරු මිථුන රාශිය වක්‍රවයි ගමන් කරන්නේ. අංශක 23යි කලා 8 පුනාවස නැකති. පුනාවස නැකත ගුරුගේ නැකතක්. එතකොට පසුපසට තමයි අංශක 23 ගමන් කරන්නේ. සිකුරු මකර රාශිය අංශක 23යි කලා 59 ගමන් කරනවා. මකර රාශිය 5 වෙනිදා දක්වා පමණයි ගමන් කරන්නේ. 6 වෙනිදා සිට කුම්භ රාශිය ගමන් කරනවා. දෙනට සියාවස කියන නැකැත්වල තමයි ගමන් කරන්නේ. කුජට රාහුට හිමි නැකැත්වල. සෙනසුරු මීන රාශිය අංශක 4යි කලා 25 දක්වා ගමන් කරලා තිනෝ. පෙබරවාරි 1 වෙනිදා වෙනකොට උත්‍ර පුටුප නැකති ගමන් කරන්නේ. සෙනසුරුගේ නැකතත් නිවෘතවයි ගමන් කරන්නේ. වක්‍ර වීම මුකුත් නැහැ. රාහු කුම්භ රාශිය අංශක 16යි කලහ 18 ගමන් කරන්නේ. සියාවස නැකති. සියාවස නැකත රාහුගෙම නැකතක්. රාහුගෙම නැකතක තමයි බැඳිලා ඉන්නේ. කේතු සිංහ රාශිය අංශක 16යි කලා 18 පුවපල් නැකතේ ගමන් කරනවා. සිකුරුගේ නැකතක තමයි ගමන් කරන්නේ කේතු. එතකොට කේතුත් රාහුත් වක්‍රව තමයි ගමන් කරන්නේ. දැන් මං ග්‍රහයින් 8 දෙනෙක් ගැන කතා කරා. ඉතිරි ග්‍රහය සඳු ගැන මං අවසානයේදී කතා කරන්නම්. මොකද විශේෂයෙන් ඒ ගැන අපි කතා කරන්න ඕනේ නිසා. එතකොට දැන් ගමු අපි බලමු මේ කන්‍යා ලග්නයට අධිපති තමයි බුධ. ඉතින් මේ බුධ කියන ග්‍රහය
පස්වැන්නේ තමයි ගෝචර වෙන්නේ මාසෙ මුලම. ඉතින් මේ පස්වැන්නේ ගෝචර වෙනවා කියන්නේ බුදට රාශි දෙකක් හිමි ලග්න රාශියක් 10 වැන්න රැකියා ස්ථානයත්. එහෙනම් අනිවාර්යයෙන්ම ඔබගේ පුජ්‍යලික බලය හා රැකියාව සම්බන්ධ කටයුතු සාර්ථකයි. මොකද මේ පස්වැන්න ත්‍රිකෝණ ස්ථානයක් ඒ වගේම ලක්ෂ්මී ස්ථානයක්. ඒ නිසා රැකියාවේ යම් ගැටලුවක් තිබුණා නම් විසඳගෙන ඉදිරියට යන්න පුළුවන්. රැකියා කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඔබගේ ලග්නාධිපතිගේ බලය අනුව පුජ්‍යලිකවම ඔබට බලයක් ඇති වෙනවා, පෞරුෂයක් ඇති වෙනවා ඔබගේ වැඩ කටයුතු කරන්න. අනිත් අයගෙත් අනුග්‍රහය ලබාගෙන ඔබ ඔබේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනවා. අනිත් අය ඔබගෙන් උපදේශ, අවවාද, අනුශාසනා පවාම ගන්නේවි. මොකද මේ කන්‍යා ලග්නේ බුධ බලවත් වෙලා තමයි ඉන්නේ පස්වැන්නේ. ඒක නිසා ඔබ අනිත් අයට උපදෙස් දීලා ඔබගේ සේවාවන් ලබා දේවි. නැත්නම් ඔබ ගුරුවරයෙක් හෝ ලෙක්චර්ස් දෙන කෙනෙක් වෙනත් කෙනෙක් නම් මහාචාර්ය කතිකාචාර්ය තනතුරක් දරන කෙනෙක් නම් ඒ අයගෙන් උපදෙස් ගන්න ඕන තරම් මේ කාලේ කට්ටිය ඒවි. එතකොට වෙනත් රැකියාවක් කරත් ඒ රැකියාව අනුව ඔබ ඇගීමට පවාම ලක් වේවි. දෙවැන්නාධිපති සිකුරු. ඉතින් මේ දෙවැන්නෙන් තමයි ධනය ගැන කතා කරන්නේ අපි. එතකොට මේ දෙවැන්නාධිපති සිකුරුත් චතුර්මා ග්‍රහයෝගෙන් තමයි ඉන්නේ පස්වෙනිදා දක්වා. පස්වෙනි රාශියේ ගමන් කරනවා. එතකොට විද්‍යා ස්ථානයේ පුත්‍ර ස්ථානය කියලා තමයි හඳුන්වන්නේ මේ තැනට පස්වැන්නට. එතකොට මේ සිකුරු කුජ බුධ රවි සමාන්තරව ගමන් කරනවා කියලා මම කලින් කිව්වා. එතකොට පස්වැන්න බලවත් නම් ඔබගේ ආර්ථිකය බලවත් වෙන විතරක් නෙමෙයි ඔබගේ සියලුම දේවල් ඉගෙනීම් කටයුතු ඒ වගේම තමයි රාජ්‍යයත් එක්ක දක්වන සම්බන්ධකම්. මොකද මේ රවි බුධ යෝගයකුත් මෙතන තියෙන නිසා දෙවැන්නාධිපති සිකුරු බලවත් වෙලා ඉන්නේ. ඒ නිසා ඔබගේ පවුලේ කටයුතු සාර්ථකව කරගන්න පුළුවන්. ධනෙ බලය ලැබෙනවා. ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්. ඔබගේ ආදරණීයන්ගෙන් උදව් උපකාර ලබා ගන්න පුළුවන්. දරුවන්ගෙන් උදව් උපකාර ලබා ගන්න පුළුවන්. දරුවන්ගෙන් ඔබට මිල මුදල් ලැබේවි. ආදරය කරන අයගෙන් ලැබේවි. එතකොට ඔබගේ ස්වාමියාගෙන් ලැබේවි. සියලුම දෙනාගෙන් ඔබට උදව් උපකාර ලැබෙනවා මේ කාලේ ඔබගේ කටයුතු කරගන්න. දැන් තුන්වැන්නාධිපති කියන්නේ කුජ ග්‍රහය. එතකොට මේ කුජ ග්‍රහය තුන්වැන්නෙන් සහජ ස්ථානය කියන තුන්වැන්නට සහෝදරි ස්ථානය කියන එතකොට වික්‍රම ස්ථානය කියන තවත් බොහෝ නම් වලින් හඳුන්වනවා. එතකොට මේ තුන්වැන්නාධිපති උච්ච වෙලා ඉන්නේ කුජ. එහෙනම් ඔබට යසස කීර්තිය ඇතුව වැඩ කරගන්න පුළුවන් හොඳ පෞරුෂයකින්. මොකද මේ තුන්වැන්නාධිපති බලවත් වෙලා හිටියාම මං කලින් මේ කුජගේ උච්ච වීම ගැන සතර දීප ජය යෝගය ඔබට තියෙනවා. ඒක නිසා මං ඒක ගැන වීඩියෝ එකක් කරා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒකත් බලන්න. එතකොට ඔබට තව දුරටත් ඒක තේරුම් ගන්න පුළුවන් වේවි. කෙසේ නමුත් තුන්වැන්නාධිපති බලවත් වීම නිසා ඔබට අසල්වැසියන්ගේ අනුග්‍රහය ලබා ගන්න පුළුවන්. ඔබගේ සහජ දක්ෂතා කුසලතා ඉස්මතු වෙන ඔබ අලුතෙන් යම්කිසි වැඩක් පටන් ගන්න පුළුවන්. ඒ දේට අසල්වාසීන්ගෙන් ඥාතීන්ගෙන් සහෝදරයන්ගෙන් උදව් උපකාර ලබා ගන්න පුළුවන්. ඒ වැඩේ ඔබට බොහෝ දුරට සාර්ථක කරගන්න පුළුවන් කාලයක් වෙන. ඔබ උත්සාහය ඇතුව වැඩ කටයුතු කරලා ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න. ඒ වගේම තමයි හතරවැන්නාධිපති ගුරු. මේ ගුරු කියන ග්‍රහය ඉන්නේ 10 වැන්නේ වක්‍රව. ඉතින් මේ වක්‍රව සිටීම තුලින් ඔබගේ ගේ දොර ඉඩකඩම් සම්බන්ධ කටයුතු වලට වෙනදට වඩා ඔබ කාලයක් වැය කරાવી හොයලා බලන්න. ඒ වගේම ඒ පිළිබඳව අලුත් වැඩියාවන් කරන්න වෙනත් දේවල් වලට නිතර තමන්ගේ ගෙදර ගැන අවධානයෙන් ඔබට ඉන්න වෙනවා. ඒ වගේම තමයි ඔබේ යම්කිසි කෙනෙක් කෘෂි කර්මාන්ත ඉඩකඩම් සම්බන්ධව වවන කෙනෙක් නම් වෙනතට වඩා ඔබ කාලය වැය කළා ඔබගේ ඉඩකඩම් ගැන සොයලා බලලා කටයුතු කරන ඕනෑම ඉඩකඩමක් සම්බන්ධව මොකක් හෝ ව්‍යාපාරයක් හෝ වෙනත් දෙයක් කරනවා නම් වෙනදටත් වඩා කාලය වැය කරලා ඔබේ කටයුත්ත ගැන සොයා බලන වියදම් වුණත් දරාවි. එතකොට ඔන්න පස්වැන්නේ තමයි චතුර්මහා ග්‍රහ යෝගයේ තියෙන්නේ. සිකුරු කුජ බුධ රවි කියන ග්‍රහයන්. රවි 12 වෙනිදා දක්වා බුධ 3 වෙනිදා දක්වා කුජ කියන ග්‍රහය කුජ කියන ග්‍රහය ඉන්නවා 24 දක්වා. එතකොට දැන් ඔන්න සිකුරුත් ඉන්නවා 5 වෙනිදා දක්වා. එතකොට ඔබට යහපතක් සිද්ධ වෙනවා අධ්‍යාපනය හදාරන කෙනෙක් නම්. ඒ වගේම තමයි යම්කිසි විද්‍යා විෂයක්. මොකද මේ විද්‍යා විෂයන්ට කිට්ටු යෝගයක් තමයි කුජ
බුද්ධ රවි කියන්නේ එතකොට විද්‍යා විෂයන් ඉංජිනේරුවරුන්ට ඒ වගේම රසායනික විද්‍යාවන් බොහෝ වෙලාවට වෛද්‍යවරුන්ට ශල්‍ය වෛද්‍යවරුන්ට පවාම යෝග්‍ය පිහිටීමක් තමයි මේ සම්බන්ධව ඉගෙන ගන්න අයට ගොඩාක් හොඳයි. තමන්ගේ දේවල් සාර්ථක කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ කලාව සම්බන්ධ අයට. මොකද මේ කුජ සිකුරුත් ඉන්නවා. එතකොට කලාත්මක දේවල්, සෞන්දර්යාත්මක දේවල්, කලා විෂයන්ට හා ඕනෑම විෂයකට සුදුසුයි යහපතක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපනයට ඔබට කාගේ හරි උදව් උපකාර ලැබේවි. ඔබ කරගන්න වැඩ කටයුතු සාර්ථක කරගන්න ඔබට ඒ අයගේ උදව් උපකාරات අනුග්‍රහයත් ලබා ගන්න පුළුවන්. පිටස්තර අයගේ උනත් උදව්වක් ලැබෙන වෙලාවක් තමයි ඔබට මේ වෙලාවේ. එතකොට ආදරය සම්බන්ධව කතා කරොත් ආදරණීයන් ඔබට ආදරෙන් සලකාවේ. මොකද මේ කුජ සිකුරු ඒ වගේම තමයි බුධ රවි බැඳී ඉන්නවා මේ නැකැත් අධිපතීන් පවාම බලවත් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ආදර සම්බන්ධතා ශක්තිමත් වෙනවා. එතකොට කවුරු හරි ආදරයක් නැති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට ආදර සම්බන්ධතාවයක් ඇති වෙනවා මේ කාලේ. ඒ විතරක් නෙමෙයි සමහර අය විවාහයකින් එපිට ගිය ආදර සම්බන්ධතා පවාම ඇති කරගන්නවා. අතිරේක ආදර සම්බන්ධතා. මොකද මේ ග්‍රහ යෝගයේ ඒ තරමටම බලවත් යෝගයක්. එතකොට පස්වැන්නෙන් ආදරය ගැන කතා කරන. එතකොට විවාහයකින් තොර ආදර සම්බන්ධතා පවම ඒ ගැන පවාම කතා කරන. ඉතින් මේ අටවැන්න අධිපති කුජ බලවත් වෙලා ඉන්නේ පස්වැන්නේ. අනිවාර්යයෙන්ම අතිරේක ආදර සම්බන්ධතා තියෙන අයට ඒ දේවල් වලටත් කටයුතු කරගන්න පුළුවන්. හැමෝටම මේ දේවල් නෑ, කිහිප දෙනෙක්ට තියෙන්න පුළුවන්. එතකොට ඒ සම්බන්ධවත් එහෙමයි. එතකොට දැන් ඔන්න රවි බුධ කුජ සිකුරු කියන ග්‍රහයින් 6 වෙන්නටත් ගෝචර වෙනවා. ඉතින් මේ 6 වෙන්නට ගෝචර වීම තුලින් විශේෂයෙන්ම දැන් මේ 8 අධිපති කුජ තම 8 අධිපති ග්‍රහයත් ඒ වගේම තමයි 6 අධිපති ග්‍රහයත්. මොකද මේ 6 අධිපති ග්‍රහය තමයි කුජ. එතකොට 6 අධිපති ග්‍රහය 8 වැන්නේ ඉන්නෝ කියන්නේ සරලා කියන විපරීත යෝගයේ ගෙනල්ලා දෙනවා. ඒ වගේම තමයි 12 අධිපති රවි කියන ග්‍රහයත් මෙතන 6 වැන්නේ ඉන්නෝ. එහෙනම් විමලා කියන යෝගයේ ගෙනල්ලා දෙනවා. ඒ හර්ෂා සරලා විමලා කියලා විපරීත රාජ්‍යයෝග තුනක් තියෙනවා. ඒ රාජ්‍යයෝග තුනෙන් දෙකක්ම සරලා යෝගයත් විමලා යෝගයත් ඔබට ගෙනල්ලා දෙන. ඒ වගේම තමයි සතර දීප ජය යෝගයේ කුජ මකර රාශිගත වීමෙන් චතුර්මහා ග්‍රහ යෝගයත් විශේෂයෙන් සුබඵල ගෙනල්ලා දෙනවා. දැන් ඔබ කර්මාන්ත ශාලාවක් කරන කෙනෙක් නම් ඔබට සේවක සහාය අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ හෝටල්, සෞඛ්‍ය, කුඩා සතුන්, ගොවි පොළවල් මෙන්න මේ සම්බන්ධ ඇඟලුම් නිෂ්පාදන, ඒ වගේම තමයි අලංකරන දේවල්, කලාත්මක දේවල්, ඔය ලස්සන හිත ඇදිලා යන දේවල්, මෙන්න මේ දේවල් සම්බන්ධව රැකියාවන් කරනවා නම් ඒ දේවල් දියුණු වෙනවා. ඒ වගේම තමයි මේ 6 වෙන්නේ රාහුත් ඉන්නවනේ කුම්භ රාශිය. එතකොට අනිවාර්යයෙන්ම විදේශ සම්බන්ධතා, විදේශ සංචාරක ශේෂ්ත්‍රි, හෝටල් ව්‍යාපාර මෙන්න මේ දේවල් ආහාර පාන නිසා, සෞඛ්‍ය නිසා ගොඩාක් ඔබට ලැබීම් ඇති කරගන්න පුළුවන් මුහුදෙන් එතර කටයුතු තුලින්. මොකද මේ රාහු කියන ග්‍රහය සිකුරුත් ඉන්න නිසා අනිවාර්යයෙන්ම විදේශ සම්බන්ධතා ඇති කරනවා. විදේශ ව්‍යාපාර ආයෝජන මෙන්න මේ දේවල් වලට යහපතක් ඇති කරනවා. කාගේ හරි කෙනෙක් අපි හිතමු මොකක්වත් ව්‍යාපාරයක් කරන්නේත් නැහැ, මුකුත් කරන්නේ නැහැ, රටවල් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. නමුත් තමන්ගේ ඥාතියෙක් හෝ හිතවතෙක් විදේශගත වෙලා ඉන්නවනම් ඒ කෙනාගෙන් උදව් උපකාරات ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් අධ්‍යාපනයේට හොඳයි, රාජ්‍ය කටයුතු වලට හොඳයි. මොකද මේ රවි බුධ කියන ග්‍රහයින් සමාන්තරව තමයි පස්වැන්නෙත් 6 වෙන්නෙත් ගමන් කරන්නේ. ඒ නිසා ඒ දේවල් කලාව සම්බන්ධ කටයුතු වලට, එතකොට ආදර සම්බන්ධතාව වලට හොඳයි. සේවකයන් නිසා ලාභ ලබා ගැනීම වලට හොඳයි. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මේ ඔක්කොමත් හොඳයි. රෝගස්ථානෙන් ගමන් කරනකොට ඔබට ආහාර නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට ස්නායු රෝග, ලේ සම්බන්ධ රෝග, ගිනියම් රෝග, ඔළුව කසනවා. සමහරක් අය කියනවා මගේ ඔළුව කසනවා, ඇඟ කසන්න ගන්නවා. මොකද මේ රාහු කුජ රවි මේ ගිනියම් ග්‍රහයෝ එකම රාශියක රෝගස්ථානයේ ඉන්නකොට එහෙම දේවලුත් ඇති වෙනවා. ඉතින් ආහාර නිසා විශේෂයෙන්ම අසනීප ඇති වෙන්න පුළුවන්. ඔය සීනි වගේ දේවල්, එතකොට ආහාර අඩු වැඩි වීමෙන් තෙල් එක තෙල් වර්ගයේ දේවල් තුලින් ලෙඩ රෝග ඇති වෙන්නත් පුළුවන්. මේ කියන දේවල් වලින් එකක් හරි ලෙඩක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විවාහය ගත්තාම
හත්වැන්නේ ඉන්නේ සෙනසුරු. ඉතින් සෙනසුරුගෙම නැකතක ඉන්නේ. සෙනසුරුගෙම උත්‍රපුටුප නැකත ඉන්නේ හින්දා දැඩි ඔබ. ඉතින් ඕනෑම කෙනෙක් දැන් කන්‍යා ලග්න හිමියොන්ව හඳුන්වන්නේ හරි සියුමැලි කාරුණිකයි කාට කේන්ති ගන්නෙ නෑ වැඩිය. ඒ වගේම තමයි ඕනෑම කෙනෙක් එක්ක හොඳින් ඉන්නෝ. ඒ වුණාට කොච්චර සියුමැලි කෙනෙක් වුණත් දැඩි අදිෂ්ඨානශීලී ගති පැවතුම් ඇති වෙනවා. දැඩි අපි හිතමු මහත්තයා ඔයාට බෑන්න. එතකොට දැන් ඔබට මහත්තයා මොකක් හරි වචනයක් කිව්වොත් ඔබ දෙකක් හරි කියලා ඒක නවත්ත ගන්න තරම් දක්ෂ වෙනව වෙනද නැති තරම්ම ඔබත් කැත්තට පොල්ල වගේ ඉන්නෝ කියන එකට අනිත් පැත්තෙන් වචනයක් කියලා කට වහලා දානවා. අන්නේ තරම් තාත්වයක් ඇති වෙනවා. විවාහ ජීවිතයේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. විවාහ ජීවිතේ ඉදිරියට අරගෙන යන්න පුළුවන් ශක්තිමත් ඔබ. පෞල් ජීවිතයේදී ශක්තිමත් ඒ වගේම තමයි ඔබේ පෞලේ කටයුතු හොඳින් හොයලා බලලා කරනවා. එතකොට ඔබගේ ස්වාමියාටත් දරුවන්ටත් වෙන්න ඕනි යුතුයකම් කරන පිරිමි කෙනෙක් වුණත් එහෙමයි. තමන්ගේ කටයුතු හොඳින් කරනවා. තමන්ට පෞල වෙනුවෙන් කරන්නේ යම් කිසි දෙයක් තියනවද ඒ දේ අඩුපාඩුවක් නැතුව ඉෂ්ට කරන. ඒ වගේම තමයි තමන් ශක්තිමත් වෙලා තමන්ගේ පවුල වෙනුවෙන් බොහෝ කැප වෙලා වැඩ කරන කාලයක් වෙනවා මේ කාලේ. එතකොට ඔබ විවාහයක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම විවාහ යෝග හරියනවා. මොකද මේ කාම යෝගයක් එක්ක තමයි එන්නේ ආකර්ෂණ යෝගයක්. උජ සීකුරු කියන්නේ දැක්ක ගමන් දැක්ක කෙරේ බැඳෙන යෝග. එතකොට පස්වැන්නේ තිනෝ කියන්නේ අනිවාර්යයෙන්ම විවාහ සඳහා සුදුසුයි මේ යෝගයේ නිසා. අනිවාර්යයෙන්ම දැක්ක පමණින්ම හිත බැඳෙන යෝග තිනෝ. කාට හරි විවාහයක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔබට විවාහ යෝගයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. විවාහ කෙනෙක් බලන්න හරි ආවොත් කවුරු හරි කැමති වුණොත් ඒක විවාහයක් දක්වා ගෙනියන්න පුළුවන් ඒ ආදර සම්බන්ධතාවය. මොකද ඒ තරම් ආකර්ෂණ යෝගයක් මෙතන බලපවත්වනවා. හොඳයි. එතකොට දැන් 9 වැන්න අධිපති සිකුරු 6 වැන්නෙත් 5 වැන්නෙත් තමයි ගෝචර වෙන්නේ. ඉතින් ඒ නිසා කොහොමද සිකුරුගේ බලය හොඳයි. සිකුරු යහපත්ව ගමන් කරනවා. උසස් අධ්‍යාපනය හදාරන අයට විදේශ සම්බන්ධ අයට විදේශ රටවල් වලට යන්න බලාපොරොත්තුවක් තිබුණා නම් මෙන්න මේ අයටත් ඒව සාර්ථක කරගන්න පුළුවන්. රැකියාව සම්බන්ධව කතා කරනකොට ගුරු වක්‍ර ගමනක ඉන්නේ. එතකොට ගුරුගෙම නැකතේ තමයි ඉන්නේ. ඒක නිසා ගුරුගෙම නැකතේ පුනාවස නැකතේ ඉන්නේ පෙබරවාරි මාසේ. හැබැයි මාර්තු වෙනකම් වක්‍රයි. එතකොට දැන් වක්‍රේ බලයක් තියෙනවා. මුල්ම ටිකනේ දැන් පෙබරවාරි මැද වෙනකන්වත් ඔය ආයතන ප්‍රධානීන්. දැන් ඔබ ප්‍රධානියෙක් නෙමෙයි නම් සාමාන්‍ය සේවකයෙක් කියලා හිතමුකෝ. එතකොට ආයතනේ ප්‍රධානීන්ගෙන් යම්කිසි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔබගේ රස්සාව ඔබට කරගෙන යන්න පුළුවන්. මොකද ගුරුගේ නැකතක බැඳිලා ඉන්න නිසා, මිථුන රාශිය ඉන්න නිසා. නමුත් මේ වක්‍ර වීම තුලින් ඔබගේ ප්‍රධානියෙක් ඔබට ගැටලුවක් ඇති කරන්න පුළුවන්. අන්න ඒක හිතට අරගෙන ඉන්න. එතකොට අනිත් උසස් අයට හොඳයි. දැන් උසස් අයගෙන් ගැටලුවක් ඇති වුණාට උසස් අයට ගැටලු ඇති කරන්න කෙනෙක් නැහැ. ඒක නිසා උසස් රැකියාවක් කරන ප්‍රධානීන් මෙහෙයවන්නන් පාලකයන් ඒ අයට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඔබට ලැබීම් වලට හොඳයි. බොහෝ හොඳයි ලැබීම් වලට. මොකද මේ සඳු කියන ග්‍රහය පළවෙනිද දෙවනිද වෙනකොට මාසෙ මුල වෙනකොටම කුලීර යෝගයෙන් තමයි සිටින්නේ කටක රාශිය. ඒක නිසා අනිවාර්යෙන්ම ලැබීම් වලට යහපතක් ඇති කරගන්න පුළුවන්. සුබ බලාපොරොත්තු තබා ගන්න පුළුවන්. අය පාර්ශ්වය හොඳයි. ලැබීම් හොඳින් අතමිට සරු වෙන කාලයක් වෙනවා. එතකොට 12 වැන්නේ කේතු ඉන්නෝ සිකුරුගේ නැකතක බැඳිලා. අනිවාර්යයෙන්ම ඔබ අර පිරිමැස්මෙන් වැඩ කරලා වියදම අවම කරගෙන ඉතුරු කරගන්නත් තරම් දක්ෂ වෙයි. හැබැයි ඔය එක නාස්තිකාර වැඩවලටත් වියදම් කරන ඔය විලාසිතාවලට විවිධ දේවල් වලට රහස් සම්බන්ධතාවලට ඒ දේවල් වලට සමහරක් අයට වියදම් කරන්න පුළුවන්. වියදම් වෙන්නත් පුළුවන්. හරි. දැන් එතකොට මම කන්‍යා ලග්න හිමි ඔබගේ ප්‍රධාන ග්‍රහයන් 8 දෙනෙක් ගැන කිව්වා. අන්තිමේට දැන් ඉතුරු වෙලා ඉන්නෝ සඳු ගැන අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ. මේ ග්‍රහය ඔක්කොම ගැන කතා කරත් මොකද මේ සඳු කියන ග්‍රහය තමයි සිතට අධිපති, සිතුවිලි වලට අධිපති, හදවතට කිට්ටු ග්‍රහය. ඒ වගේම මෞකාරක ග්‍රහය, පුණ්‍යවන්ත ග්‍රහය. අපිට පින් මතු කරලා දෙන්නේ සඳු කියන ග්‍රහය තමයි. ඉතින් මේ සඳු කියන ග්‍රහය කොහොමද කියලා අපි බලන්න ඕනේ. මේ සඳු කියන ග්‍රහය උස් පහත්
ભේදයක් නැතුව දුප්පත් පොහොසත් ભේදයක් නැතුව ඕනෑම කෙනෙක්ට සමානව සලකන ග්‍රහයෙක් කාටවත් වෙන්වෙන් වශයෙන් දුප්පත් පොහොසත් කියලා සලකන්නේ සඳුගේ බලය එහෙමයි. එතකොට සඳු දුර්වල වුණොත් පොහොසත් කෙනෙක්ට උනත් මහා මන්දිරයක ඉන්න කෙනෙක්ට උනත් ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. සඳුගේ බලය යම්කිසි තාක් දුරට තියෙනවා නම් ඕනෑම කෙනෙක්ට දුප්පත් කියලා නැහැ. ඒ කෙනාටත් ඒ බලයෙන් නැගී සිටින්න පුළුවන් යම් තැනකට යන්න පුළුවන් බලයක් තියෙන නිසා සඳුගේ බලය අනිවාර්යෙන් බලන්න ඕනේ. දැන් මෙතන පුරපස සඳු. එතකොට පුරපස සඳු ඉන්නවා නම් සුබයි. එතකොට පුරපස සඳු යහපතක් ඇති කරන නිසා සඳුගේ බල දෙකක් තියෙනවා. අවපස සඳු පුරපස සඳු කියලා. දැන් පුරපස සඳු ඉන්නකොට ඒක යහපතක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඔබට යහපතක් ඇති වෙනවා. පළවෙනිද දෙවනිද වෙනකොටම කුලීර යෝගයත් එක්ක තමයි 11 වෙනි ගමන් කරන්නේ. ඒක නිසා සුබයි යහපතක් ගෙනල්ලා දෙනවා. ලැබීම් වලට ධනියට ගොඩාක් හොඳයි. 3 වෙනිදා 4 වෙනිදා සිංහ රාශිය 12 වෙනින් ගමන් කරන. එතකොට 12 වෙනින් ගමන් කරන එක අසුබ වුණත් කේතු මතින් සිකුරු කේතුත් එක්ක බැඳිලා ඉන්න හින්දා එතන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. 5 6 7 ලග්නේ මතින් ගමන් කරනවා. ගජකේශරී යෝගයේ උදා කරනවා සුබයි. 8 වෙනිදා 9 වෙනිදා දෙවැන්නින් ගමන් කරනවා තුලා රාශියෙන් සුබයි. නැවතත් 10 11 12 තුන්වැන්නෙන් ගමන් කරනවා වෘශ්චික රාශියෙන් ටිකක් හිතුවක්කාරී සිතුවිලි ඇති වෙනවා. ඒ වගේම තමයි ටිකක් නපුරු කම් ඇති වෙනවා. නමුත් දියුණුවට හොඳයි. 13 14 දවස් දෙකේ ගජකේශරී යෝගයේ උදා කරනවා 4 වෙනින් ගෝචර වීමේදී. එතකොට සඳු දිග් බලයි 4 වෙන්නට ඊටමත් සුබයි ඒ දවස් දෙක. 15 16 17 5 වෙනින් ගමන් කරනවා ත්‍රිකෝණ ස්ථානයක් නිසා සුබයි. නැවතත් 18 19 කියන දවස් දෙකේ 6 වෙනින් ගමන් කරනවා. ඉතින් මේ දවස් දෙක සුබ වෙන්නේ සිකුරු ඒ වගේම බුධ රවි කියන ග්‍රහයන් මෙතන සිටින නිසා යහපතක් ඇති වෙනවා. නැවතත් 20 21 7 වෙනින් ගෝචර වෙනවා. සෙනසුරු මතින් ගමන් කිරීම අසුබ වුණත් ගජකේශරී යෝගයේ උදා කරන නිසා 20 21 දවස් දෙක සුබයි. ඒ වගේම 22 23 අසුබයි කියලා තමයි කියන්න වෙන්නේ. හැබැයි ඔබගේ 8 වෙනින් ගෝචර වීම නිසායි මම ඒක කියන්නේ. ඔබගේ උප්පැත්ති නැකතට මේ 22 වෙනිදා 23 වෙනිදා කියන දවස් දෙකෙත් නැකත් තියෙනවනේ දවසින් දවසට. අන්න එතකොට ඒ නැකත් ගැලපෙනවා නම් ඔබගේ උප්පැත්ති නැකතට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් සුබයි. 24 25 නැවතත් 9 වෙනින් ගමන් කරන පුණ්‍යස්ථානින් සුබයි. ඒ වගේම වෘෂභ රාශියට සඳු උච්චයි සසයෝගයේ උදා කරන. ඒ නිසා තවත් සුබයි. 26 27 ගජකේශරී යෝගයේ උදා කරන 10 වෙනින් ගමන් කිරීමේදී හොඳයි. නැවතත් 28 කුලීර යෝගයේ උදා කරන 11 වෙනින් ගමන් කිරීමේදී ඒ දවසත් හොඳයි. එතකොට මං අසුබයි කියලා 22 23 කිව්වා. ඉතින් ඒක තමන්ගේ නැකතට සීහෙනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. සඳුගේ ගෝචරයේ ඔන්න ඔහොම තමයි. එතකොට මං දැන් සියලුම ග්‍රහයින් ගැන කතා කරලා අවසන්. අන්තිම වශයෙන් මම යමක් කියන්න ඕනි. මම මේ channel එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් වෙනවා. මේ දක්වා දැන් මම බොහෝ දුරක් ඇවිල්ලා තිනවා. බොහෝ ඉදිරියට ඇවිල්ලා තිනවා. ඒ වගේම තමයි සාර්ථකත්වයක් ඇති කරගෙන තියෙන. ඉතින් මේ සාර්ථකත්වයට ඔබ සියලු දෙනාම හේතුවක් වෙනවා. මාත් එක්ක රැඳිලා හිටපු නිසා ඔබ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන, like දාන, comment දාන, share කරන ඔබ සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. මට එක views එකක් හරි කවුරු හරි බලලා වැඩි වෙනවා නම් ඉතින් මට $1 එකක් හරි ලැබීමක් තියෙනවා නම් ඒ ඔබ නිසා කියලා මම ඉතා සතුටින් කියන. ඒ නිසා සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මගෙන් ලාංකික මෙන්ම විදේශගත බොහෝ දෙනා මේ වෙනකොට කේන්ද්‍ර ගොඩාක් ප්‍රමාණයක් පරීක්ෂා කරවාගෙන තිනවා. හඳහන්නේ සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. මා ගැන විශ්වාස කරලා ඔබගේ හඳහන පරීක්ෂා කර ගැනීම සම්බන්ධව. ඒ වගේම තමයි තවත් කොටසක් ඉන්නවා කවදාකවත් හඳහනක් බලලා නැහැ, විශ්වාස කරලා නැහැ, මේ දේවල් බොරුයි වැරදි කියලා හිතාගෙන වැරදි මතයක හිටපු ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අය මගෙන් හඳහන් බලාගෙන තිනවා මේ වැඩසටහන් බලලා මං කියන දේවල් එක්ක එකඟ වෙලා මිස් කියන දේවල් වල ඇත්තක් ඇති කියලා හිතාගෙන තමයි. නැත්තම් අපි ඔච්චර ඕවා පිළිගන්නේ නැහැ, හිතන්නේ. ඒක නිසා මේ හඳහන බලාගන්න හිතුවා මිස් කතා කරන විදිහට කියලා. ඉතින් ඒ නිසා ඒ අයටත් මං ස්තුතිවන්ත වෙනවා. මොකද විශ්වාසයක් ඇති වෙලානේ කවදාකවත් විශ්වාස කරපු නැති හඳහන දුන්නේ. ඒක නිසා ඔබටත් මම ස්තුතිවන්ත වෙනවා.
මන් නිසා හරි මේ ජෝතිෂය පිළිගත්ත එකට. එතකොට ඒ අයටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මට කියලා කාට හරි හඳහනක් පරීක්ෂා කරවා ගන්න අවශ්‍ය නම් ඔබට තිබෙන්නේ WhatsApp එකට කෙටි පණිවිඩයක් එවීම පමණයි. මොකද දුරකථන ඇමතුම් වලට මම සම්බන්ධ වෙන්නේ නැහැ. WhatsApp එකට එව්වහම හොඳටම ඇති. මං හැමෝටම පිළිතුරු සපයනවා. මම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තමයි හඳහන් පරීක්ෂා කරන්නේ. සියලුම ජ්‍යොතිෂ කටයුතු ඕනෑම කෙනෙක් මගෙන් මේ විදිහට තමයි බලාගන්නේ. ඉතින් ඒ නිසා WhatsApp එකෙන් මට පණිවිඩයක් එවන්න. එතකොට මම විස්තර සියලුම දෙනාට සපයනවා. කාට හරි හඳහනක් බලා ගන්න අවශ්‍ය නම් ඔබට තිබෙන්නේ ඔබගේ නම, උපන් වේලාව, උපන් දිනය, උපන් වර්ෂය, උපන් මාසය, උපන් ස්ථානය හෝ නගරයේ රෝහල ওই විස්තර ටික මට පැහැදිලිව එවන්න. එතකොට ඔබ ලංකාවේද විදේශ රටකද දැනට සිටින්නේ? රටක ඉපදිච්ච කෙනෙක් නම් ඒ රටේ විස්තර ටික, නගරයේ ඉපදිච්ච වෙලාව, රෝහලේ රටේ විස්තර ටික පිළිවෙලින් එවන්න. මොකද ලංකාවේ හඳහනකුත් විදේශගත හඳහනකුත් හදන ක්‍රමයේ වෙනස්. ඒ නිසා ඒ විදිහට එවන්න පටලව ගන්න එපා. එතකොට මං කොපමණ මුදලක් ගන්නවද, මගේ ගිණුම් අංකය ඔය ආදී වශයෙන් එවනවා. එපමණයි. එතකොට කාටම හරි හඳහනක් බලා ගන්න ජ්‍යොතිෂ කටයුත්ත සිදු කර ගැනීමට අවශ්‍ය නම් දුරකථන ඇමතුම් ගැනීමෙන් වළකින්න WhatsApp එකට කෙටි පණිවිඩයක් එවන්න. මං අනිවාර්යෙන් බලනවා. හරි, මට වැදගත් දෙයක් කියන්න තියෙනවා. කවුරු හරි ඉන්නව නම් වෘශ්චික ලග්නේ හරි එහෙමත් නැත්නම් රාහු ලග්නගත වෙලා කේතු හත්වැන්නට සම්බන්ධ කෙනෙක් ඉන්නව නම් කවුරු හරි ගෑනු ළමෙක්, මොකද පිරිමි ළමෙක් ඉන්නව විදේශගත වෙලා අවුරුදු 31යි වයස. ඉතින් ඒ දරුවට විවාහයක් හොයනවා. කිහිපයක් බැලුවා මන්ටත් කියලා හඳහන් ඒව බැලුවා. ඒවා හරි ගියේ නෑ. එතකොට කාට හරි අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මේ කාලේ මංගල්‍යයක් හොයන ඒ කවුරු හරි මට WhatsApp එකට තමන්ගේ උපන්දිනෙත් එක්ක ඒ විස්තර ටික හඳහන් එවන්න. මං ගැළපීමක් තිබුණොත් කතා කරලා ඒ පිරිමි ළමයව මුණ ගස්වන්නම්. එතකොට ඒක එයා හඳහන ගැලපෙනවා නම් තමයි මම කරන්න කිව්වේ. ඒ අනුව මිස් බලලා මට කරලා දෙන්න. ඉතින් මටත් හොයාගන්න අමාරුයි. දැන් පහුගිය දේවල් හොයන්න බෑනේ. ඒක නිසා මං හිතුවා ඉදිරියේදී ලැබෙන දේවල් වලින් හරි ඒ දරුවට බලලා දෙන්න ඕනි කියලා. ඉතින් කවුරුම හරි කෙනෙක් මේ වෙලාවේ තමන්ගේ දරුවෙට හෝ ඥාතියෙට ගෑනු ළමයට මංගල්‍යයක් හොයනවා නම් මේකත් මතක තියාගන්නේ පිරිමි ළමයා වෘශ්චික ලග්නේ. එතකොට විදේශගත වෙලා ඉන්නේ. එයා අවුරුදු 11කින් ලංකාවට ඇවිල්ලා නැහැ, පදිංචියට මෙන්න. එතකොට ඒ ව්‍යාපාරات බලාගෙන එයාගේ ලංකාවේ තියෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඉතින් මට කිව්වා මිස් අනේ බලන්න මොකක් හරි මේ ඒවා ගැළපිච්ච නැති නිසා මිස්ම බලන්න මිස් කියලා. නමුත් ඉතින් මටත් එහෙමයි කියලා කියන්න බෑ. කවුරු හරි ඉන්නවනම් මට WhatsApp එකට කෙටි පණිවිඩයක් එවන්න. එතකොට මම බලලා හරි ගියොත් ඒක කතා කරලා දෙන්නම් ඒ පිරිමි ළමයට. හරි, එහෙනම් ඒකත් මම මතක් කරන ගමන් මගේ ආදරණීය කන්‍යා ලග්න හිමි ඔබ සියලුම දෙනාට පෙබරවාරි මාසේ වාසනාවන්ත වෙන්නත් කියලා, නිදුක් නිරෝගී වෙන්නත් කියලා, ඒ වගේම චිරජීවනයේ උදා වෙන්නත්, අතමිට සරු වෙන්නත් කියලා මම ඔබට ප්‍රාර්ථනා කරන ගමන් ඔබෙන් සමුගන්නම්. ඔබට සම්මා සම්බුදු සරණයි.